දායසිරි ජයසේකර මැතිතුමාව අත්අඩංගුවට ගන්නට රජය සූදානම් වෙනවා. දැන් අද මේ ඔක්කොම අස්සේ අපිට පේනවා දේශපාලන දඩයමක් ක්‍රියාත්මක කරන. විශේෂයෙන්ම කියන්න ඕන දායසිරි ජයසේකර මැතිතුමා ඉලක්ක කරගෙන මහා පරිමාණයේ දඩයමක් ක්‍රියාත්මක කරනවා. එතුමාට 2019 කරුණා සහගත දීමනාවක් ලැබුණා. එක්ස්ග්‍රේෂියා පේමන්ට් එකක් ලක්ෂ 5ක. විශේෂයෙන්ම එතුමා වෛද්‍ය ප්‍රතිකාර අරගෙන තිබෙනවා 8,68,000ක් වියදම් කරලා. දැන් මේ මොහොත වෙනකොට නිවැරදි බිල් ලබා නොදීම පිළිබඳ පරීක්ෂණ පවත්වලා දායසිරි ජයසේකර මැතිතුමාව අත්අඩංගුවට ගන්නට රජය සූදානම් වෙනවා. දැන් එක්ස්ග්‍රේෂියා පේමන්ට් එකක් කියන්නේ මොකක්ද? ඒක කරුණා සහගත දීමනාවක්. ඒක විධායක ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ලබා දෙන ප්‍රධානයක්. ඒකට බිල් ඉදිරිපත් කරන්නයි කියලා කිසිම තැනක සඳහන් වෙලා නැහැ. Taman සතු සමාජ මාධ්‍ය අතකොළුවන් වහලුන් උපයෝගී කරගෙන දැන් පසුබිම සකස් කරනවා. දායසිරි ජයසේකර මැතිතුමා වැරදි බිල් ඉදිරිපත් කරලා අයුතු ලෙස Tamanට ලබා දුන්නු ප්‍රධානය වැරදි ආකාරයට පාවිච්චි කරයි කියන යම්කිසි චෝදනාවක් ගොතලා එතුමාව අත්අඩංගුවට ගන්න අද මේ රජය සැලසුම් කරගෙන යනවා. එතකොට රජයට වෙලාවක් නැහැ බන්ධනාගාර පද්ධතිය කළමනාකරණය කරන්න, කඩා වැටෙන ආර්ථිකය පණ ගන්නවන්න, දුප්පත්කම තුරන් කරන්න, මන්ද පෝෂණයට විසඳුම් ලබා දෙන්න.